සුබ දවසක් සියලු දෙනාටම. අද මම කතා කරන්න යන්නේ ජ්‍යොතිෂය තුළ කේතු ග්‍රහයා සම්බන්ධයෙන් බොහෝ විට කතා නොකරන ලබන කේතු ග්‍රහයාගේ එක් පැතිකඩක් පිළිබඳවයි. මෙතනදී අපි දන්නවා පසුගිය මැයි 18 වන දින කේතු ග්‍රහයා සිංහ රාශියට ගෝචර ගමනින් පැමිණියා. එතකොට ඒ ආසන්නයේ සිදු වූ ලෝකයේ වැදගත් සිදුවීම් කීපයක් හැටියට ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද ගැටුම, ඒ වගේම ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ යුද ගැටුම හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ යුද ගැටුම් කෙරෙහි කේතු ග්‍රහයා කුමන ආකාරයෙන්ද බලපාන්නේ? ඒ වගේම යුදකාමී නායකයින් දෙපළක් හැටියටම අතීතයේ සිට ක්‍රියා කර ඇති ඊශ්‍රායල සහ ඉරාන නායකයින්ගේ කේන්ද්‍ර සටහන් වල මෙම කේතු ග්‍රහයා කුමන ආකාරයෙන්ද පිහිටලා තියෙන්නේ? ඒ වගේම ලංකාව තුල යුද්ධයකට ප්‍රමුඛ ලෙස මුහුණ දුන් නායකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මපත්‍රයේ කේතු ග්‍රහයා පිහිටා ඇත්තේ කුමන ආකාරයෙන්ද කියලා අපි මෙම සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මුලින්ම මේ කේතු ග්‍රහයාගේ ස්වરૂපය කුමන ආකාරයෙන්ද කියලා හඳුනාගද්දී සාමාන්‍ය ජ්‍යොතිෂය නොදන්නා අයෙක් වුවත් කේතුගේ මහදශාවක් ලබා තියෙනවා කියලා කිව්වොත් එහෙම ඔළුවට එන දෙයක් තමයි මේ දශාව තුලදී පුද්ගලයා කෙට්ටු වෙන්න පුළුවන්. පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්. අපවාද වලට ලක් වෙන්න පුළුවන් යන කියන කාරණා. එතනින් එහාට ජ්‍යොතිෂය පිළිබඳව දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් කේතු පිළිබඳ යම්කිසි අදහසක් ගත්තොත් ඔවුන් ප්‍රධාන ලෙසම ප්‍රකාශ කරන දෙයක් තමයි කේතු මෝක්ෂකාරක වෙනවා. ඒ වගේම පුද්ගලයාට විමුක්තිය ළඟා කරලා දෙනවා. ඒ වෙනුවෙන් පුද්ගලයාව යොමු කරවනවා. ඒ වගේම ආධ්‍යාත්මික ස්වરૂපයක් ඇති ග්‍රහයෙක්. ඒ වගේම එක තැන ඉද කරන කටයුතු වලට යහපත් ග්‍රහයෙක්. ඒ වගේම গুপ্ত දේවල් වලට ජන්මියා යොමු කරන ග්‍රහයෙක් හැටියට ජ්‍යොතිෂය තුල මේ කේතු ග්‍රහයාව හඳුන්වලා දෙනවා. අපි මේ කේතු ග්‍රහයා පිළිබඳව පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා අපි පරීක්ෂා කරලා බලද්දී අපිට ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් ගන්ත්‍රයක් තමයි කේතුගේ කාරකත්වයන් නිවේදනය කරලා තියෙනවා උත්තර කාලාමෘතය නැමැති පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථය තුල. එතකොට එම ග්‍රන්ථෙහි කේතු ග්‍රහයාට අයත් කාරකත්වයන් රාශියක් ප්‍රධාන වශයෙන් දක්වලා තියෙනවා. මම මෙතනදී එම කාරකත්වයන් මොනවද කියලා එම ග්‍රන්ථය උපුටා දක්වමින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතනදී උමා වන්දනාව, ශිව දෙවියන් පිදීම, ගණේශ ආදී නොඑක් දේව සමූහයන්ට নমස්කාර කිරීම, වෛද්‍යවරුන්, බල්ලන්, කුකුලන්, ගිජුලිහිනියන්, මෝක්ෂය, සියලු ඉසුරු සැප, ක්ෂය රෝග, දේහ පීඩා, උණ. ඊගාවට ගංගා නදියෙහි නෑම, තපස්, වාත රෝග, නිෂාදයන්ට ඇලුම් කිරීම, ධනය බෙදා දීම, ගල්පර, තුවාල, මන්ත්‍ර ශාස්ත්‍ර සම්බන්ධ ක්‍රියා, බ්‍රහ්ම ඥානය, උදරය, ඇස, සතුරු පීඩා වලින් හටගත් පසුතැවිලි, ඒ වගේම විරාගී බව, පියාගේ පියා, බඩගින්න, කුරුමිනි සතුන් නීති විරෝධී ලෙස හිර අඩස්සි කිරීම, ශුද්‍රයන් හා සමාගම් පැවැත්වීම යනාදී වශයෙන් කාරණා කීපයක් කේතු ග්‍රහයාට අයත් කාරකත්වයන් හැටියට හඳුන්වා දීලා තියෙනවා. එතකොට මම මේ කලින් කියපු කාරණා කීපයක් මෙම ජ්‍යොතිෂ ග්‍රන්ථය තුල සඳහන් වෙනවා කේතු ග්‍රහයාට අයත් කාරකත්වයන් හැටියට. එතනින් එහාට ගිහිල්ලා අපි මේ කේතු ග්‍රහයාගේ ස්වરૂපය තවදුරටත් විස්තර කර ගැනීමේදී දජයන් නැත්තම් කොඩි කේතු ග්‍රහයාට අයත් කාරක වස්තුවක් හැටියට තමයි ගණන් ගන්නේ. එතනදිත් ත්‍රිකෝණ හැඩති දජ කේතු ග්‍රහයාගේ කාරකත්වය දරනවා. අපි දැකලා තියෙනවා ඉන්දියාව වැනි රටවල Hindu කෝවිල් වල මුදුනේහි මේ ත්‍රිකෝණ හැඩති දජයක් සෑම විටම සවිකර තිබෙනවා. එතකොට එයත් අයිති වෙන්නේ දැන් අපි කතා කරා ওই Hindu දේවස්ථාන, ඒ වගේම අනිකුත් දේවස්ථානත් කේතු ග්‍රහයාට අයත් කාරකත්වයන් ධර්ම ස්ථාන හැටියට තමයි ගන්නේ. එතකොට එවැනි තැනකත් අර කේතු ග්‍රහයාට අයත් ලාංඡනයක් තමයි ත්‍රිකෝණ හැඩති දජය. එතකොට මේත් එක්කම අපි කේතු ග්‍රහය සම්බන්ධයෙන් විමසද්දී දැනගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. කේතු ග්‍රහය සම්බන්ධයෙන් කරන විග්‍රහයේදී
ඇතැම් විටක කේතු ග්‍රහයාව කුජ ග්‍රහයාට සමාන කරලා තියෙනවා. කුජවත් කේතු. එතකොට අපි මම දැන් මේ කේතු ග්‍රහයාගේ ස්වરૂපය පැහැදිලි කරා. ඊගාවට අපි කුජ ග්‍රහයාගේ ස්වરૂපය ගත්තොත් එහෙම කුජ ග්‍රහයා ආක්‍රමණශීලී, සටන්කාමී, තමන්ගේ අරමුණ කොහොම හරි ඉටු කරගන්න උත්සාහ දරන, ජව සම්පන්න, ක්‍රියාශීලී ග්‍රහයෙකු හැටියට තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ. නමුත් ජ්‍යොතිෂ ග්‍රන්ථ තුල කුජවත් කේතු, ඒ කියන්නේ කුජ හා සමාන ස්වરૂපයක් ඇති කේතු යනුවෙන් කේතු ග්‍රහයාව හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ ග්‍රහයින් දෙපළගේ ස්වરૂපය පිළිබඳව මම කරපු විස්තරෙත් එක්ක එකිනෙකට නොගැලපෙන ස්වરૂපයක් තමයි තියෙන්නේ. මම කිව්වා කේතු ග්‍රහය එක් තැනකට වෙලා බොහොම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට ස්වરૂපයක් නිරූපණය කරනවා කියලා. නමුත් කුජ ග්‍රහය සටන්කාමී ආවේගශීලී ස්වરૂපයක් තමයි නිවේදනය කරනවා කියලා කියන්නේ. එතකොට මේ කුජවත් කේතු කියලා හඳුන්වලා දීලා තියෙන්නේ කුමන කාරණයක් නිසාද කියලා අපි මෙතනදී පැහැදිලි කරගමු. එතකොට මම කිව්වා දජයන් නැත්තම් කොඩි නිවේදනය කරන්නේ කේතු ග්‍රහය. එතකොට අපි දන්නවා අතීතයේ සිටන් යම්කිසි පාලකයෙකු විසින් තමන්ගේ බලය නැත්තම් තමන්ගේ බල ප්‍රදේශය ලකුණු කිරීමට යොදා ගන්න දෙයක් තමයි මේ දජය කියන එක. ඒ වගේම යම්කිසි රටක් ආක්‍රමණය කරාම තමන් ඒ රටේ බලය තහවුරු කරන්නේ දජයක් එම ස්ථානයේ සිටුවීම මගින්. එතකොට කේතු ග්‍රහයාගෙන් මේ දජය කියන කාරණාව නිවේදනය වෙනවා. දැන් මම මෙතන දාලා තියෙනවා ෆොටෝ එකක්. එම ඡායාරූපයේ කේතු ග්‍රහයාගේ අතෙහි ඔය ත්‍රිකෝණ හැදටි දජය තියෙනවා. මේ කේතු ග්‍රහයාගේ විවිධාකාරයේ ඡායාරූප තියෙනවා. ඔය ඇතම් ඡායාරූපවල විතරයි මේ දජය කේතු ග්‍රහයාගේ අතේ තියෙන ආකාරයට නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මෙම ඡායාරූපයේ ඉහෙක දක්නට ලැබෙනවා. එතකොට මේ කේතු ග්‍රහයා මෙන්න මේ ආකාරයට ජන්මියාව කන්ෆ්ලික්ට් නැත්තම් ගැටුම් වලට යොමු කරන්නේ කුමන අවස්ථාවලදීද කියලා අපි ජන්මපත්‍ර පරීක්ෂා කිරීමේදී හඳුනා ගන්න ලැබෙනවා. කේතු ග්‍රහයා යම් යම් අවස්ථාවල, ඒ කියන්නේ ජන්මපත්‍රයේහි යම්කිසි භාවවල යම්කිසි රාශියක සිටිද්දි තමයි ඒ පුද්ගලයාව එවැනි යුදකාමී නැත්තම් සටන්කාමී ස්වරූපයකට ඒ පුද්ගලයා තුළ ඇති කරන්නේ කියන එක. එතකොට අර මේ කේතු ග්‍රහයා අර දෙදෙනෙකු අතර ඇතිවන සටනකට වඩා අර යුද පිටිවල බැටල් ෆීල්ඩ් එකේ ඇතිවන යුද්ධයන් නිවේදනය කිරීමේ වැඩිට කඩක් තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන ජ්‍යොතිර්වේදීන් සිටිනවා නම් ඒ පිළිබඳව තවත් තොරතුරු හොයලා එවැනි තත්වයන් කෙරෙහි කේතු ග්‍රහයාගේ බලපෑම කුමන ආකාරයෙන්ද තියෙන්නේ කියලා පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපිට දක්නට ලැබෙන දෙයක් තමයි කේතු ග්‍රහයා යම් කිසි අයෙකුගේ ජන්මපත්‍රයක. මෙතනදී මම කාලපුරුෂ කේන්ද්‍රය ගන්නවා. කාලපුරුෂ කේන්ද්‍රයේහි 3 වෙනි භාවය, ඒ වගේම 6 වෙනි භාවය, ඒ වගේම 9 වෙනි භාවය පිහිටා ඇති විට හෝ එහෙමත් නැත්නම් කාලපුරුෂ කේන්ද්‍රයේ මම මෙම කියපු 3 වෙනි රාශිය, ඒ කියන්නේ මිථුන, ඊගාවට 6 වෙනි රාශියේ, ඒ කියන්නේ කන්‍යා, ඒ වගේම 9 වෙනි රාශිය, ඒ කියන්නේ ධනු කියන රාශිවල පිහිටා ඇති විට ඒ පුද්ගලයා තුළ කේතු ග්‍රහයා ආධ්‍යාත්මික ස්වરૂපයකට වඩා අර යුදකාමී ස්වરૂපයක් ඇති කරන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. දැන් අපි 3 වෙනි ගත්තොත්, 3 වෙනි භාවය ගත්තොත් පුද්ගලයාගේ ධෛර්යය පිළිබඳව තමයි කියවෙන්නේ. ඊගාවට 6 වෙනි භාවය ගත්තොත් එහෙම 6 වෙනි භාවයෙන් කියවෙන්නේ පුද්ගලයාගේ අන් අයට විරුද්ධව කරන සටන් පිළිබඳව. ඊගාවට 9 වෙනි භාවය ගත්තොත් ඒක අපි පොදුවේ ධර්මස්ථානය කියලා හැදින්නුවත් එහි නිවේදනය වන ධනු රාශිය තුලින් නිවේදනය කරන කාරණයක් තමයි යුද්ධ භූමි කියන එක. ඒ ධනු රාශියේ කාරකත්වයන් පිළිබඳ විමර්ශනය කිරීමේදී යුද්ධ භූමි කියන එක අයිති වෙනවා. එතකොට මෙම රාශි තුනෙහි කේතු ග්‍රහයා පිහිටා ඇති විට හෝ නැත්නම් 3 6 9 යන භාවවල කේතු ග්‍රහයා පිහිටා ඇති විට ඒ පුද්ගලයාගේ ඒ යුද පිටියකට යොමු කරන නැත්නම් ඒ සටන්කාමී ස්වરૂපයක් ඇති කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ හැරණු විට යම්කිසි රාශියක කේතු ග්‍රහයා පිහිටා ඇති විට
එම රාශියේ අධිපති ග්‍රහයා මේ 3 6 9 යන භාවවල හෝ මිථුන කන්‍යා ධනු යන රාශිවල පිහිටා ඇති විටත් ඒ පුද්ගලයා තුල එම ස්වરૂපය ඇති කරනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ආක්‍රමණශීලී යුදකාමී නායකයෙක් හැටියට ඉතිහාසයේ සැලකෙනවා ඇඩ්ලොෆ් හිට්ලර්. එතකොට ඇඩ්ලොෆ් හිට්ලර්ගේ ජන්ම පත්‍රයේ තුලා ලග්නෙහි උපන් ඔහුගේ තුන්වෙනි භාවයේ තමයි කේතු ග්‍රහයා පිහිටා තිබෙන්නේ. එතකොට තුන්වෙනි භාවය ඒ ධනු රාශිය තුල. එතකොට ඒ භාවය සහ රාශිය යන දෙකම එතනදී තහවුරු වෙලා තියෙනවා. කේතු ග්‍රහයා ඉන්නේ තුන්වෙනි භාවයේ ධනු රාශිය තුල. මෙන්න මේ ආකාරයට අපිට මේ මං කියපු කරුණ යොදාගෙන ජන්මපත්‍ර පරීක්ෂා කරලා බලලා මේ තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේ වර්තමාන ග්‍රහ ගෝචරයේ ගද්දී මේ ඉරාන ඊශ්‍රායල යුද ගැටුම ඇතිවන අවස්ථාවේදී අපිට දක්නට ලැබිච්ච දෙයක් තමයි කේතු ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම රාශියක් තුල ගෝචර වීම. එතකොට මේ කේතු ග්‍රහයා සහ කුජ ග්‍රහයා නිවේදනය කරනු ලබන කාරණයක් හැටියට පිපිරුම්, ගිනි ගැනීම ආදී අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට එවැනි ග්‍රහයන් දෙදෙනෙකු එකම රාශියක් තුල ගෝචර වීම එවැනි තත්වයක් ඇතිවන බවට ඉග කිරීමක් හැටියටත් අපිට මේ අනුව හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි කේතු ග්‍රහයා පිළිබඳව තවත් එහාට විස්තර කරන්න ගියොත් එහෙම කේතු ග්‍රහයා මම කිව්වා පුද්ගලයෙකුට මෝක්ෂය ලබා දෙනවා කියලා. එතකොට මේ මෝක්ෂය ලබා දීම අපිට විවිධ අයුරින් ගන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මික ස්වරූපයෙන් පුද්ගලයෙකුට මෝක්ෂය ලබා දෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කේතු ග්‍රහයා ඔය මෝක්ෂය කියද්දි තවත් දෙයකින් තමයි වෙන් කිරීම, සෙපරේට් කිරීම. ඒ වගේම යම්කිසි දෙයකින් රිලීෆ් කිරීම. ඒ කියන්නේ සහනයක් ලබා දීම, නිදහස් කිරීම වැනි අදහසක් ඒ කේතු ග්‍රහයාගේ කාරකත්වයන් තුල තියෙනවා. එතකොට යම්කිසි අයෙක් ලෙඩකින් සුව වීම, ඒ පුද්ගලයා ඒකෙන් සහනයක් ලැබෙනවා. නැත්නම් යම්කිසි පුද්ගලයෙකු ලෙඩකින්, දරුණු ලෙඩකින් කාලයක් පීඩා විඳින අයෙක් මරණයටපත් වීම. අන්න එතනත් ඒ පුද්ගලයා ඒ දෙයින් නිදහස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්න මෙන්න මේ කාරණා සියල්ලක්ම අපිට කේතු ග්‍රහයාගේ නිවේදනයන් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙම උත්තර කාලාමෘතය නැමැති ග්‍රන්ථයෙහි සඳහන් වෙනවා කේතුගේ කාරක ලක්ෂණයක් හැටියට වෛද්‍යවරුන්. එතකොට අපි වෛද්‍ය වෘත්තිය සාමාන්‍ය ජ්‍යොතිෂයේදී රවි ග්‍රහයාට අයත් වෘත්තියක් හැටියට ගන්නවා. නමුත් මෙතනදී වෛද්‍යවරුන්ගේ විසින් කරන කාරණයක් තමයි ලෙඩුන්ව සුවපත් කිරීම, ඔවුන් මේන් නිදහස් කිරීම. අන්න එතනදී මේ කේතු ග්‍රහයා වෛද්‍ය වෘත්තිය කියන එකටත් බලපෑමක් එල්ල කරනු ලබනවා. එතකොට මෙම ග්‍රන්ථයේ සඳහන් වෙනවා නීති විරෝධී ලෙස හිර අඩස්සි කිරීම. ඒ කියන්නේ එවැනි දේත් එතකොට කේතු ග්‍රහයාට තමයි අයිති වෙන්නේ. යම්කිසි එතනදී වෙන්න පුළුවන් හිර අඩස්සියේ සිටින කෙනෙක් එයින් නිදහස් වීමත්. මම කිව්වේ අර කලින් කේතු ග්‍රහයා පුද්ගලින්ව යම් යම් දේවල් වලින් නිදහස් කරනවා. අන්න එවැනි දෙයකත් කේතු ග්‍රහයා විසින් නිවේදනය කරනු ලබනවා. එතකොට අපි ගත්තොත් එහෙම මම අර කියපු ආකාරයේ ඒ කියන්නේ 3 6 9 යන භාවවල යම් කිසි අයෙකුගේ කේතු ග්‍රහයා පිහිටලා ඉන්නවා නම් නැත්නම් ඊට අදාළ රාශිවල කේතු ග්‍රහයා පිහිටලා ඉන්නවා නම් නැත්නම් කේතු ග්‍රහයා සිටින රාශිය අධිපති එකී භාවවල එකී රාශිවල ඉන්නවා නම් ඔහු සමතම් මිට යුද ගැටුම් වලට නොයන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු යුද ගැටුම් වලට නොගියට සමහර විට නීතිඥයෙක් වෙන්න පුළුවන්. ඒ නීතිඥ වෘත්තිය තුලත් වෙන්නේ යම්කිසි චෝදනාවකට ලක් වෙලා හිටපු කෙනෙක් එයින්ව නිදහස් කිරීමේ වෙනි දෙයක්. ඒ වගේම ඔහු සමාට ඔය අන්තර්ජාලයේ සයිබර් සිකියුරිටි, ඒ කියන්නේ ඔය වෛරස් වලට එරෙහිව කටයුතු කරන ඒ ප්‍රෝග්‍රෑම් වල යෙදෙන අයෙක් වෙන්නත් පුළුවන් කේතු ග්‍රහයා එවැනි පිහිටීමක තියෙද්දි. ඒක අර යුද ගැටුමකටම කියලා අපිට ලඝු කරන්න බෑ. ඒ සඳහා අනෙකුත් ග්‍රහ පිහිටීමුත් බලපානවා. අපි පුද්ගලයාගේ රැකියාවක් තීරණය කිරීමේදී බොහෝ විට එක් භාවයක හෝ එක් රාශියක් පදනම් කරගනිමින් ඒ පුද්ගලයාගේ රැකියාව තීරණය කරනු ලබනවා. නමුත් ඒ ගොඩාක් දුරට සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒ ජන්මියාගේ සමස්ත කේන්දරයම පරීක්ෂා කරලා බලලා එම ජන්මියාට කුමනාකාරයේ රැකියාවක් කිරීමේ පෞරුෂයක්ද තියෙන්නේ, ඒ සඳහා
බලපානු ලබන අනෙකුත් හැකියාවන් මොනවාද යන්න පිළිබඳව සමස්ත ජන්මපත්‍රයේම පිහිටි ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ යෝග ඇසුරෙන් තමයි අපි තීරණය කරන්න ඕන. අන්න ඒ වගේ තමයි මෙතනදිත් ජන්මයේකු මෝක්ෂයට යොමු කරනවද කේතු ග්‍රහයා, නැත්නම් ආධ්‍යාත්මයට යොමු කරනවද කේතු ග්‍රහයා, නැත්නම් යුදමය ගැටුම්කාරී තැනකට යොමු කරනවද කියන එක තීරණය කරන්න ඕන ඒ කේතු ග්‍රහයා සම්බන්ධ වෙලා තියෙන අනෙත් ග්‍රහයින් සහ එම ජන්මපත්‍රයේ අනෙත් ග්‍රහයින්ගේ පිහිටීම සැලකිල්ලට අරගෙන. එතකොට නමුත් අපිට අර කේතු ග්‍රහයාගේ අර ආධ්‍යාත්මික ස්වરૂපය නැත්නම් මෝක්ෂය කියන ස්වરૂපයත් බොහෝ දුරට ඒ කේතු ග්‍රහයා තුලින් නිවේදනය වෙනවා. ඒක නිවේදනය නොවනවා නොවේ. නමුත් අපි මේ බව තවත් දුරටත් තහවුරු කර ගැනීමට ඉරාන නායක අයතුල්ලා අල් කුමේනිගේ ජන්මපත්‍රය සහ ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහුගේ ජන්මපත්‍ර සහ මම අර කලින් සඳහන් කර ආකාරයේ මෙරට තුල පිහිටි පැවති බිහිසුණු යුද්ධයකට ජනාධිපතිවරයා වශයෙන් මූණ දුන් ඒ වගේම මේ යුද්ධ ජයග්‍රහණයට කරා මෙහෙ වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මපත්‍රය යොදාගෙන පරීක්ෂා කරලා බලමු මේ කේතු ග්‍රහයාගේ පිහිටීම මෙම නායකයින්ගේ ජන්මපත්‍ර තුල කුමන ආකාරයෙන්ද තියෙන්නේ කියන එක. අපි මුලින්ම ඊශ්‍රායල ජනාධිපති නෙතන්යාහු මහතාගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරලා බලමු. 1949 10 වෙනි මාසේ 21 වෙනි දින උදෑසන 9:30ට ජෙරුසලමේ තමා උපත ලබා තිබෙන්නේ. එතකොට එම ජන්ම කේන්ද්‍රෙහි කේතු ග්‍රහයා සම්බන්ධයෙන් මම පෙර කී පිහිටීම් ජන්මපත්‍රයේ තිබෙනවාද කියලා පරීක්ෂා කරලා බලමු. එතනදී කාලපුරුෂ කේන්ද්‍රයේ 6 වෙන්න. ඒ කියන්නේ කන්‍යා රාශිය තුල තමා මෙම ජන්මපත්‍රයේ කේතු ග්‍රහයා පිහිටලා තියෙන ආකාරයක් අපිට දැක් ගන්න ලැබෙනවා. ඊගාවට ඉරාන ආධ්‍යාත්මික නායක අල් කමේනිගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරලා බලද්දී 1939 4/19 වන දින ඉරානයේ මෂ්හඩ් ප්‍රදේශයේ තමයි උපත ලබා තිබෙන්නේ. උපන් වේලාව ගැන නිවැරදි දත්ත නොමැති නිසා එම දිනයට අදාළ චන්ද්‍ර කේන්ද්‍රය පදනම් කරගනින් තමා මම මේ කේන්ද්‍ර සටහන සකසා ගත්තේ. එතකොට මෙම කේන්ද්‍ර සටහනෙහි කේතු ග්‍රහයාගේ පිහිටීම බලද්දී කේතු ග්‍රහයා මේෂ රාශිය තුල තමා සිටින්නේ. එතකොට මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහයා ජන්ම කේන්ද්‍රෙහි චන්ද්‍ර කේන්ද්‍රෙහි 9 වෙනි භාවයේ තුල ධනු රාශිය තුල පිහිටලා තියෙනවා. එතකොට අපි අර කලින් කතා කරපු න්‍යායට අනුකූලව තමා මෙම කේන්ද්‍ර සටහන් දෙකේම කේතු ග්‍රහයා පිහිටලා තියෙන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. එතකොට මෙම ඉරාන ආධ්‍යාත්මික නායක අල් කමේනිගේ කේන්ද්‍ර සටහන බලද්දී එතුමා ගොඩක් ප්‍රසිද්ධ ආධ්‍යාත්මික නායකයෙකු හැටියට. එතකොට කේතු ග්‍රහයා සදු ග්‍රහයා සමග සංයෝග වී සිටින ආකාරයක් පේනවා. සදු ග්‍රහයා සමග රවි ග්‍රහයා සමග ඒ වගේම ශනි ග්‍රහයා සමග. ඒ තුලින් ඒ පුද්ගලයා තුල අර කේතුට අයත් ආධ්‍යාත්මික ස්වરૂපයේද ඇති කරලා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා.